ඔන්න ඉතින් සාදරයෙන් පිළිගන්නවා Simple Mind YouTube channel එකට. ඔන්න ඉතින් යාළුවනේ අද වීඩියෝ එකනොත් තරම් ආවේ සුපිරිම ස්මාර්ට් ටෙස්ට් එක. අද ස්මාර්ට් ටෙස්ට් එකෙත් ඔයාට ප්‍රශ්න 10ක් අරන් ඇවිල්ලා තිනවා. ඔයාට එක ප්‍රශ්නයකට උත්තර දෙන්න තප්පර 5ක කාලයක් හම්බ වෙනවා. ඔයා හරියටම ගෙස් කරන එක ප්‍රශ්නයකට ලකුණු 10ක් හම්බ වෙනවා. ඔයාට ස්මාර්ට් ටෙස්ට් එක අන්තිමේ හම්බෙන ලකුණු ගානත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. එහෙනම් අපි යන් අපේ ස්මාර්ට් ටෙස්ට් එකට. එහෙනම් අපි යන් අපේ පළවෙනි ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන පළවෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ සුපිරි වීරයෙක් ගැන. එහෙනම් ඔයාගේ තප්පර බා පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරන්න බලන්න. උත්තරේ තමයි ස්පයිඩර්මෑන්. ඔයාට මේකේ උත්තරේ ගෙස් කරගද්දී පළවෙනි එකේ මකුළුවෙක්ගේ රූපයක් දීලා තිබ්බා. දෙවෙනි එකේ මිනිස්සෙක්ගේ රූපයක් දීලා තිබ්බා. ඒතකොට ඉතින් ඔයා හරියටම ගෙස් කරගන්න ඕනේ එකෙන් ස්පයිඩර්මෑන් කියලා. එහෙනම් ඉතින් අපි යන් අපේ දෙවෙනි ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන දෙවෙනි ප්‍රශ්නේ මෙතනින් කියවෙන සුපිරි වීරයා කියමු බලන්න. මෙතනින් කියවෙන්නේ අපි ඉතින් ඇවෙන්ජර්ස් වගේ චිත්‍රපටයක් බැලුවා නම් අනිවාර්යෙන්ම ඉතින් ඔයා මෙයා දන්නවා. එහෙනම් ඔයාගේ තප්පර බහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි සුපර්මෑන්. මේක ඔයාට උත්තරේ ගෙස් කරගද්දී පළවෙනි එකේ සුපර්මෑන්ගේ ලාංඡනයක් දීලා තිබ්බා. දෙවෙනි එකේ මිනිස්සෙක්ගේ රූපයක් දීලා තිබ්බා. එතකොට ඔයාට උත්තරේ ගෙස් කරගන්න පුළුවන් සුපර්මෑන් කියලා. මම දන්නවා අපේ වීඩියෝ බලන පොඩි යාළුවෝ ටික නම් මේක ලොවෙත් ගෙස් කරන්න නැති කියලා. එහෙනම් ඉතින් ඔයා කැමතිම සුපිරි වීරයා පහලින් කමෙන්ට් එකක් දාන්න බලන්න. දැන් ඉතින් මේ වගේ ප්‍රශ්න දැම්ම කියලා අපේ ලොකු යාළුවෝ ටික අවුල් ගන්න එපා. ඉතුරු ඉස්සරහට තියෙන ඔක්කොම ප්‍රශ්න ටික ඔක්කොටම හොයන්න පුළුවන් ප්‍රශ්න තමයි තියෙන්නේ. එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. එහෙනම් අපි යන් අපේ තුන්වෙනි ප්‍රශ්නෙට. ඔයාට හම් වෙන තුන්වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ සතෙකුගේ නම. මෙයා ගැන හින්ට් එකක් කිව්වොත් මෙයා ගොඩක් දුරට මුහුදේ ජීවත් වෙන සතෙක්. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි මුහුදු සිංහයා. ඒක නයි ඉතින් ගොඩක්ම ලේසි ප්‍රශ්නයක්නේ. එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. අපි යන් එහෙනම් අපේ හතරවෙනි ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන හතරවෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන සතා කියමු බලන්න. ඔයා මෙතනදී මේ පැත්තේ ඉන්නේ ඔයා කියලා හිතා ගන්න ඕනේ. ඔයා දැන් ගෑනු කෙනෙක් නම් මේ ඉන්නේ ඔයා කියලා හිතා ගන්න. බෝයි කෙනෙක් නම් කලින් හිටියේ ඔයා කියලා හිතා ගන්න. එහෙනම් ඔයාගේ තප්පර පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි මීහරකා. ඒක ඉතින් ඔයා උත්තරේ ගෙස් කරගද්දී ඒකයි මම කිව්වේ එහා පැත්තේ ඉන්න කෙනා ඔයා කියලා හිතා ගන්න ඕනේ කියලා. අපිට මී කියලා කියනවනේ. එතකොට එහා පැත්තේ හරකෙක්ගේ රූපයක් දීලා තිබ්බා. එතකොට උත්තරේ ගෙස් වෙනවා මීහරකා කියලා. මේක ඉතින් කාටවත් අපහසුතාත්මක දෙයකට දාපු දෙයක් නෙමෙයි. මේක ඉතින් ස්මාර්ට් ටෙස්ට් එකට විතරයි. මේ ප්‍රශ්නෙට උත්තරේ හරියටම ගෙස් කරා නම් ඔයා නම් පට්ටම් මීටරයක් තමයි. අනිවාර්යෙන්ම හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ ගෙස් කරා කියලා කමෙන්ට් එකක් දාන්න බලන්න පහලින්. එහෙනම් අපි යන් අපේ පස්වෙනි ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන පස්වෙනි ප්‍රශ්නේ මේ රූප දෙකෙන් කියවෙන්නේ අපි ගොඩක් කන්න කැමති කෑම් වර්ගයක් ගැන. එහෙනම් ඔයාගේ තප්පර වහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි පැණි වලලු. ඒකත් ඉතින් ගොඩක්ම ලේසි ප්‍රශ්නයක්නේ. එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. එහෙනම් අපි යන් අපේ 6 වෙනි ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන 6 වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ අපි ගොඩක් කන්න කැමති කෑම වර්ගයක් ගැන. මේක නම් හැබැයි ටිකක් හිතලා ගෙස් කරන්න ඕනේ ප්‍රශ්නයක්. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි මස්කට්. මස්කට් උනේ කොහොමද? ඔයාට පළවෙනි එකේ නම් මස් කියන එක කොහොමත් ගෙස් කරගන්න පුළුවන්. දෙවෙනි එකේ තිබ්බේ කතුරකින් කොණ්ඩේ කපන එක. ඒකෙන් ඔයා ගෙස් කරගන්න ඕනේ කට් කියන එක. එතකොට තමයි මස්කට් කියලා හැදෙන්නේ. ඒක හරියටම ගෙස් කරා නම් ඔයා නම් පට්ට මීටරයක් තමයි. අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න බලන්න මස්කට් කියලා. එහෙනම් අපි යන් අපේ 7 වෙනි ප්‍රශ්නෙට. මෙතනින් කියවෙන්නේ විහාරයක නම. මේක ගැන හින්ට් එකක් දුන්නොත් මේක තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කෙට වෙන්න. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි ඇත්වෙහෙර. ඔයාට මේක උත්තරේ ගෙස් කරගද්දි පළවෙනි එකේ ඇතෙක්ගේ රූපයක් දීලා තිබ්බා. දෙවෙනි එකේ චෛත්‍යයක රූපයක් දීලා තිබ්බා. චෛත්‍යයට අපි විහෙර කියලා කියනවනේ. එතකොට උත්තරේ හරියටම ගෙස් කරගන්න පුළුවන් ඇත්වෙහෙර කියලා. එහෙනම් අපි යන් අපේ 8 වෙනි ප්‍රශ්නෙට. මෙතනින් කියවෙන්නේ දේවාලයක නම.
මේක නම් ඉතින් ගොඩක්ම ප්‍රසිද්ධ දේවාලයක්. මේක නම් ඔයාලට ලොවෙත් ගෙස් කරන්න පුළුවන්. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි සීනිගම. සීනිගම කිව්වහම ඉතින් නොදන්න කෙනෙක් නැහනේ. මං නම් ඉතින් ඒක අහන්නේ නැහැ. ඔයා හරියටම ගෙස් කරාද නැද්ද කියලා. ඔයා හරියටම ගෙස් කරත් වැඩෙක් නැති වුණත් වැඩෙක් තමයි. දන්නවනේ ඉතින් සීනිගම කිව්වහම බලන්න සීනිගම දේවාලේ තියෙන දිස්ත්‍රික්කය දන්න කට්ටිය පහලින් කමෙන්ට් එකක් දාන්න බලන්න සීනිගම දේවාලේ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා. එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. එහෙනම් අපි යන් අපේ 9 වෙනි ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන 9 වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ ප්‍රදේශයක නම. මේක තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට වෙන්න. එහෙනම් උන්ගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි බටුවත්ත. බටුවත්ත කියලා ප්‍රදේශයක් තියෙනවද? බටුවත්ත කියලා ප්‍රදේශයක් තියෙනවා. ගම්පහ රේල්වේ ස්ටේෂන් එකකුත් තියෙනවානේ. ඔයාට ඉතින් කිව්වට ෂුවර් නෑනේ. මේ බලා ගන්නකො මේ තියෙන්නේ බටුවත්ත රේල්වේ ස්ටේෂන් එක. දැන් ඉතින් ෂුවර් නේද? එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. එහෙනම් අපි යන් අපේ ස්මාර්ට් ටෙස්ට් එකේ අන්තිම ප්‍රශ්නෙට. ඔයාට ඉතින් අන්තිම ප්‍රශ්නෙත් හම්බෙන්නේ ගොඩක් ලේසි ප්‍රශ්නයක්. එහෙනම් අපි යන් අපේ 10 වෙනි ප්‍රශ්නෙට. මේ රූප දෙකෙන් කියවෙන්නේ නගරයක නම. මේක ගැන හින්ට් එකක් කිව්වොත් මේක තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයට වෙන්න. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි වරකබල. ඒක නම් ඉතින් ඔයා ප්‍රදේශය දන්නේ නැති වුණත් හරියටම ගෙස් කරගන්න පුළුවන් රූප දෙකෙන්. පළවෙනි එකේ වරකබල රූපයක් දීලා තිබ්බා. දෙවෙනි එකේ පොලක රූපයක් දීලා තිබ්බා. ඉතින් යාළුවනේ අපේ ස්මාර්ට් ටෙස්ට් එකේ ප්‍රශ්න 10 නම් ඉවරයි. දැන් ඉතින් ඔයා දන්නවනේ හරියටම ඔයා ප්‍රශ්න කීයකට හරියටම උත්තර දුන්නද කියලා. ඒකට හරියන ලකුණු ගානත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ අද ස්මාර්ට් ටෙස්ට් එකෙන් මම හිතනවා ඔයා නොදන්න දේවල් මොනවා හරි දෙයක් දැනගන්න ඇති කියලා. ඉතින් අද අරන් ආපු ස්මාර්ට් ටෙස්ට් වීඩියෝ ගැන මොකද හිතෙන්නේ? අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකකුත් දාන ගමන් අපේ මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ Simple Mind YouTube channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන් යන්න. එහෙනම් යාළුවනේ මේ වගේ අලුත් ස්මාර්ට් ටෙස්ට් වීඩියෝ එකකින් ඉක්මනටම සෙට් වෙමු.